අහලා තියෙනවද කතාවක්? ඒක උපමා කතාවක්. මරණ 7ක් මැද මිනිසෙක් පැණි කෑය කියලා. ඒ කතාව ඔයා දන්නවා ඇති. හැබැයි නොදන්න අය වෙනුවෙන් මම ඉක්මනටම කියන්නම්. කැලේක මිනිස්සෙක් යද්දී කොටියෙක් පස්සෙන් පන්නගෙන ආවා. ඒ මිනිස්සේ දුවලා ගිහලා ලින්දකට වැටුණා. ඒ ලින්දේ හිටියා ලොකු කිඹුලෙක්. එයා හොඳ වෙලාවට ලින්ද ඇතුළට වැටුන්නේ නැහැ. එයා ලින්දට වැටෙනකොටම ඒකේ තිබුණු වැල කෙල්ලුණා. ඒ වැලේ හිටිය සර්පයෙක්. එතකොට එයා දැක්ක මීයෙක් ඒ වැල කප ඉන්නවා. ලින්දේ කිඹුලෙක් ඉන්නවා. සර්පයෙක් ඉන්නවා. මීයෙක් එයා එල්ලලා ඉන්න ලණුව කප ඉන්නවා. උඩ කොටියෙක් ඉන්නවා. මේ වගේ මරණ 7ක් මැද එයා එල්ලලා ඉන්න තැන මී වදයක් තියෙනවා. ඒකෙන් මී පැණි බිඳුව වැටෙනවා. මෙයා මී පැණි කන්න පටන් ගත්තා. ඒකට උපමා කතාවක් තියෙනවා. මරණ 7ක් මැද මිනිසෙක් පැණි කෑය කියලා. මේක බෞද්ධ දර්ශනයට අදාළ කතාවක්. ඒකෙන් ගොඩාක් ගැඹුරු දෙයක් කියනවා. මේකේ අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිත් මේ වගේ අපි ගොඩාක් අනතුරු, කරදර, ප්‍රශ්න මැද සමහර වෙලාවට අර වගේ බිඳුව වැටෙන මේ පැණි කකා අපි ඉන්නවා. හිතයි ඒක හොඳයි. කොච්චර ප්‍රශ්න තිබුණත් එයා ඒ වෙලාවේ සතුට වෙනව නේද කියලා. හැබැයි අපිට එතනින් ගැලවෙන්න විදියක් හොයන එක මං හිතනවා ඊට වැඩිය වැදගත්. අපි ඒ ප්‍රශ්න ටිකෙන් ගැලවෙලා ජීවිතේ බේරගන්න ඕන කොහොමද කියන එක තමයි අපි ඉස්සරලාම හිතන්න ඕන. ඒ පැණි ගැන හිතන්නේ නැතුව පැණි කන එකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම එයාගේ ජීවිතේ නැති වෙන එක. මොකද මියෝ ටික එයාගේ වැල කපලා එයා ලින්දට වැටෙන එකෙන් එයා අනිවාර්යෙන් මැරෙනවා. අනිවාර්යෙන්ම කරදරේ වැටෙනවා. අනිවාර්යෙන්ම ජීවිතේ නැති වෙනවා. අනිවාර්යෙන්ම ප්‍රශ්න කොටකට මුහුණ දෙනවා කියලා දැන ඒ මොහොතේ ලැබෙන සතුට එයා විඳින එකද හරි. ඒ වෙලාවෙ එතනින් ගැලවෙන්න උත්සාහ කරලා එතනින් ගැලවිලා එළියට ආවෙලා එයා ජීවිත කාලෙම පැණි කන්න පුළුවන් වෙන එකට උත්සාහ කරන එකද හරි. ඔයා හිතනවා වගේ ජීවිතේ මේ වගේ දේවල් ඔයා කරනවාද කියලා. ගොඩාක් කරදර ප්‍රශ්න මැද ඔයත් බිඳුව පැණි චුට්ට කකා ඉන්නවනම් ඉස්සර වෙලා ඔයාගේ ප්‍රශ්න ටික කරදර ටිකෙන් ඔයාගේ ජීවිතේ බේර ගන්න උත්සාහ කරන්න. ඒ ප්‍රශ්න කරදර වලින් එළියට එන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිත කාලෙම පැණි කකා ඉන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත තැන අපි ඒ පැණි වල රස අමතක කරලා ප්‍රශ්න වලට උත්තර හොයයි කියලා. ප්‍රශ්න වලට උත්තර හොයන එක ලේසි නැහැ. ඒක ප්‍රශ්න වලට උත්තර හොයන එක පැණි කනවා වගේ ලේසි දෙයක්, රසවත් දෙයක් නෙමෙයි. ඒක අමාරු දෙයක්. ඒ අමාරු හින්දාමයි අපි ඒ දෙයට ફોකස් කරලා එෆර්ට් එකක් දාලා කරන්න ඕනි. අපි ගොඩාක් ප්‍රශ්න කරදර අපි අනතුරු මේ හැම දෙයක්ම එක අපි ගෙවන ජීවිතයක් නේ තියෙන්නේ. ඒ ජීවිතේ ගෙවද්දී අපි ප්‍රයොරිටයිස් කරන්න ඕනි මේ වෙලාවේදී මම මොකද්ද කරන්න ඕනේ, මේ වෙලාවේදී කළ යුතු දේ මොකද්ද කියලා. කරන්න ගොඩාක් දේවල් තියෙද්දී අපි ඒ දේවල් ප්‍රයොරිටයිස් කරගන්න එකෙන් තමයි අපේ ජීවිතේ කොච්චර හොඳට අපේ ප්‍රශ්න වලට මුහුණ දෙනවද, ඒ ප්‍රශ්න වලින් අපි කොච්චර එළියට එනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයා ප්‍රශ්න ගොඩාක් එක්ක ගෙවන ජීවිතයක්. අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ වගේමයි අපිට ඩිස්ට්‍රැක්ෂන්ස් ගොඩාක් තියෙනවා. අපිට සතුට වෙන්න දේවල් ගොඩාක් තියෙනවා. රසවත් දේවල් ගොඩාක් තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක මේ වෙලාවේදී මං කළ යුතුම දේ මොකද්ද කියන එක තීරණය කිරීම සහ ඒ වෙනුවෙන් දේවල් කිරීම අපේ ජීවිතයේ සාර්ථකත්වයට සැනසීමට හේතු වෙනවා කියලා මං හිතනවා. ඒක නිසා ජීවිතේ දේවල් වලට ප්‍රයොරිටයිස් කරන එක ජීවිතේ ප්‍රයොරිටි එකක් දෙන්න ඕන දෙයට, දැන් කළ යුතු දෙයට මුහුණ දීම මං හිතනවා අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. රසවත් දේවල්, සතුට වෙන්න දේවල්, හොඳ දේවල්, తాවකාලික දේවල් කොච්චර තිබුණත් අපිව ඩිස්ට්‍රැක්ට් කරන අපි මේ මොහොතේ කළ යුතු දේ අවබෝධ කරගෙන කරන එක අපි අමතක කරන්නේ නැතුව කළ යුතුයි. ඒක තමයි සාර්ථක සැනසීමෙන් ඉන්න වැරදි ලයිෆ් එකක් ගත කරන කෙනෙක්ගේ විදිය. වැරදි ලයිෆ් එකක් ගැනනේ අපි මේ දවස්වල කතා කර ඉන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා වැරදි ලයිෆ් එකේ ඉන්නේ it's just a luck. වාසනාවට. එයාලට හැමදේම තියෙනවා. එයාලගේ
ලකෙකට ලැබිච්ච දෙයක් කියලා. හැබැයි ඒක ලකෙකට ලැබෙන දෙයක් නෙමෙයි. වාසනාව තියෙන්න ඕන. එයා වැඩ කරන විදිහත් එක්ක ඒ වාසනාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. එයා ප්‍රශ්න වලට විසඳුම් හොයන විදිහත් එක්ක එයා තීරණ ගන්න විදිය, එයා ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහත් එක්ක එයා දාන එෆර්ට් එකට ඒ වාසනාව එයාට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක හින්දා වාසනාව ලැබෙන්නේ අපි වැඩ කරන විදිහත් එක්ක. අපිට දේවල් ලැබෙන්නේ අපේ දේවල් වලට ෆේස් කරන විදිහත් එක්ක. ඒක නිසා අපි ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ, දැන් කළ යුතු දේ සහ පසුවට කළ යුතු දේ අපි ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ. ඒකින්ද වාසනාව තිබුණු ඵලයට විතරක් අපිට වෙල්ති ලයිෆ් එකක් ගත කරන්න බැහැ කියන එක ඔයා තේරුම් ගන්නවා ඇති. එන චැලෙන්ජස් වලට, එන ප්‍රශ්න වලට හරි විදියට මුහුණ දෙන එකෙන් සහ ඒ දේවල් ප්‍රයෝරිටයිස් කරගන්න එකෙන් අපිට මේ වෙල්ති ලයිෆ් එකට යන පාර හොයාගන්න පුළුවන්. ඒ පාර යන්න පුළුවන් කියන එක ඔයා තේරුම් ගන්න ඇති. හැමදේම ජීවිතේ අලයින් වෙන්න එකට අපිට ඒ ගමනේ යන්න ලෑස්ති. අපි ඒ ගමනේ යන්න පුළුවන් හැම දෙයක්ම හරි විදියට අලයින් වෙති. ඒ අලයින් වෙන්නේ අපි ජීවිතේ ගන්න තීරණත් එක්ක. අපි ප්‍රශ්න වලට විසඳුම් හොයන විදිහත් එක්ක. ඔයා ජීවිතේ ගන්න හැම ඩිසිෂන් එකක්ම, හැම තීරණයක්ම ඔයාගේ ජීවිතේ හරි ගෝල් එකකට යන්න, වැල්දි ලයිෆ් එකකට යන්න අලයින් වෙන ඩිසිෂන් එකක්. ඔයා වටේ ඉන්න අය, ඔයා හිතන දේ, ඔයාගේ සර්කල් එකේ ඉන්න අය, ඔයා දවස පටන් ගන්න විදිය, ඔයා දවස ඉවර කරන විදිය, ඔයා දවසක් තුල කාලය කළමනාකර කරන විදිය, ඔයා දවස තුල කාලය ගෙවන විදිය, ඔයාගේ පුරුදු, ඔයා කා එක්කද වැඩිපුර ඉන්නේ, ඔයා මොනවද වැඩිපුර දකින්නේ, මොනවද ඔයාට වැඩිපුර ඇහෙන්නේ, මේ හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ අලයින් වෙන්න බලපානවා. ඔයාගේ ජීවිතේ අලයින් වෙන්න ඔයාගේ ජීවිතයට බලපාන හැම දෙයක් ගැනම හිතන්න. ඒක පුංචි දෙයක් වුණත් ඒක ඔයාගේ ජීවිතේට අලයින් වෙන එකට ඩිස්ට්‍රැක්ට් වෙනවද? එහෙම නැත්නම් ඒක ඔයාට උදව්වක් වෙනවද කියලා හිතන්න. ඒතලා තීරණ ගන්න. ඔයාට good luck.